ප ဋ ාණ මහා ප්‍රකරණයේ විශිෂ්ට දේශනාවක් සියලුම ග්‍රන්ථයන් අතුරින් මේ තරම් උසස් මේ තරම් විශාල ග්‍රන්ථයක් තුන් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම පොත්පත් වලට ලියුවා නම් පොත්වත් ලියන්න කරදාසි නැති වෙන්න පුළුවන්. ඒ තරමට විශාල විස්තරයක් මේ ප ဋ ාණ මහා ප්‍රකරණයේ සඳහන් වෙනවා. අද අපට දකින්න තියෙන්නේ ප ဋ ාණ මහා ප්‍රකරණයේ සීමිත ප්‍රමාණයක් පමණයි. සංක්ෂේප කොට මිනිසයන්ද කියවන්න ඉගෙන ගන්න ධාරණය කරන්න සුදුසු ප්‍රමාණයටයි මේ සංස්කරණය වෙලා තිබෙන්නේ. අද තියෙන මේ ප ဋ ාණ මහා ප්‍රකරණයෙහි අද බණවර වශයෙන් 240ක් බණවරෙහි සඳහන් වෙනවා. ඒ තරම් විශාල ග්‍රන්ථයක් වෙන ඇත්තේ නැහැ. මේ ප ဋ ාණ කියන වචනේ තේරුම කවුරුත් හොඳින් අහලා ඇති ඉගෙන ගන්න පිරිස තමයි වැඩියෙන් ඉන්නේ. ප ဋ ාණ කියන්නේ ප්‍රධාන අර්ථය කියන තේරුමයි, ප්‍රධාන හේතුව කියන තේරුමයි. එනිසා ප්‍රධාන හේතුවක් දක්වන දේශනාව තමයි ප ဋ ාණ කියලා හඳුන්වන්නේ මෙතන. ඒ විවිධාකාර අර්ථ විවරණ තියෙනවා. ඒ අතරත මේ ප ဋ ාණ මහා ප්‍රකරණය ඇතුළට බැසගත්තාම මේකේ අවස්ථා කීපයක් අපට දැක ගන්න තියෙනවා. පළමුවෙන්ම තියෙනවා උද්දේශ වාරය කියලා ප්‍රත්‍ය 24ක්. ඊළඟට තියෙනවා නිද්දේශ වාරය කියලා ඒ ප්‍රත්‍ය 24ෙහි ප්‍රඥප්ති වාරය. ඒ කියන්නේ හැඳින්වීමේ දේශනාවක් පිටු 8ක තරම්. ඉන් එහාට තියෙන්නේ මහා වාරය. මේ මහා වාරයේ විවිධාකාරයෙන් බෙදී පවතිනවා. මහා වාරයේක ප්‍රතිච්ඡ වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිශ්චේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුක්ත වාරය, පඤ්ඤා වාරය කියලා වාර 7කින් සම්පින්දණය වෙනවා. එයින් එකක් ගානේ විස්තර කරනකොට මෙතෙක් කියා ප්‍රමාණ කරන්න බැරි තරම් ණය ක්‍රමයේ සඳහන් වෙනවා. මේදී මේ ප ဋ ාණ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ මූල ධර්ම පෙළියක් පමණයි. විශේෂයෙන්ම ධම්මසංගණේ ප්‍රකරණයේ සඳහන් වෙන තිකමාතිකා 22, දුකමාතිකා 100, එවැගේම මේ සූවිසි ප ဋ ාණ ප්‍රත්‍ය 24 කියන මේ සියල්ලම එක්කාසු කරාම පද 290ක් වෙනවා. මේ පද 290 තමයි මහා ප ဋ ාණ ප්‍රකරණයෙහි මූල ධර්ම හැටියට හඳුන්වන්නේ. මේවා විස්තර කරන ආකාරය තමයි ප ဋ ාණ ප්‍රකරණයේ ණය ක්‍රමය. මේ ණය ක්‍රම තියෙන ඔක්කොම මෙතන සඳහන් වෙනවා. අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනීය අනුලෝම ණය කියලා ණය ක්‍රම 4කට සඳහන් වෙනවා. එක එක ණය ක්‍රමයකට හයක් බැගින් ණය ක්‍රම සම්බන්ධ වෙනවා. තිකපට්ඨානය, දුකපට්ඨානය, දුක තිකපට්ඨානය, තික දුකපට්ඨානය, තික තිකපට්ඨානය සහ දුක දුකපට්ඨානය කියලා අවස්ථා හයක් එකක් ගානේ හැඳින් වෙනවා. ඒවායේ ණය ක්‍රමයේ උදුරනවා නම් අනන්තයි අපරිමාණයි. ඒවා එකින් එකට විස්තර කිරීමේදී අපට පැහැදිලි වෙනවා මොනතරම් ගැඹුරු සාගරයක්ද මේ හේතුඵල ධර්ම සාගරය කියලා. සැබවින්ම ප ဋ ාණ මහා ප්‍රකරණයේ පාඩම් කරන කාලේ අපට පැහැදිලි වුණා මහා සාගරේ පත්ලය බොහෝම ගැඹුරුයි කියලා අපි අහලා තියෙනවා. මේ මහා සාගර පත්ලයේ තියෙන අප්‍රමාණ දසවිධ රත්නයන් මේ දසවිධ රත්නයන් දකින්න වාගේ කියලා හිතෙනවා. ඒ තරම් පුදුමාකාර මානසික සැනසෙල්ලක් වගේම ප්‍රබෝධයක්, ආબોධයක්, එවාගේ ප්‍රතිභානියක් මේ ප ဋ ාණ මහා ප්‍රකරණයේ නිසිතේ හැදෑරීමේදී පැහැදිලිව දැක ගන්න ලැබෙනවා.